ආයිබෝවන් අද අපි කතා බහ කරන්න යන්නේ මේ ISO 27001 කියන ජාත්‍යන්තර ප්‍රමිතිය ගැන පොඩ්ඩක් ගැඹුරට ගිහින් බලමු. අපිට මේකට පදනම් වෙන්නේ අර ISO 4040 ඒ කියන්නේ තොරතුරු සහතික කිරීම සහ විගණනය කියන දේශනයක සටහන් ටිකක්. ඔව්. ඉතින් අපේ අරමුණ තමයි මේ ප්‍රමිතිය මොකක්ද? ඇයි ඒක සංවිධානයකට වැදගත් වෙන්නේ? ඒ වගේම මේකේ තියෙන මූලික කාරණාව මොනවද කියලා සරලව වගේම පැහැදිලිව තීරම් ගන්න එක. බලමු නේද? හොඳයි. ISO 27001 කියන්නේ සරලවම කිව්වොත් සංවිධානයක තියෙන වටිනා තොරතුරු, ඒ කියන්නේ data වගේ දේවල් ආරක්ෂා කරගන්න ක්‍රමවත් සැලැස්මක් හදන්න උදව් කරන ජාත්‍යන්තර මාර්ගෝපදේශයක්. හරි. මේකට තමයි අපි කියන්නේ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් කියලා. එහෙම නැත්නම් ISMS එකක්. Information Security Management System. ISMS. ඔව්. ඉතින් මේ ප්‍රමිතියෙන් කියන්නේ කොහොමද මේ වගේ පද්ධතියක් හදන්නේ? ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ, නඩත්තු කරන්නේ, දිගටම දියුණු කරන්නේ කොහොමද කියලා. ප්‍රධාන අදහස තමයි අර අවදානම් තියෙනවනේ. මේ නිකම්ම නීති ටිකක් පස්සේ යන එකක් නෙවෙයි, මේකේ ඇත්තටම සංවිධානයට වටිනාකමක් එකතු කරන දෙයක් වගේ. හරියටම. එතකොට මේකෙන් ලැබෙන වාසි නිකම්ම ආරක්ෂාව විතරද නැත්නම් ඊට එහා දෙයක් තියනවද? ආරක්ෂාව කියන එක ප්‍රධානයි. හැබැයි වාසි ඊට වඩා තියෙනවා. එකක් තමයි අර මම කිව්වා අවදානම් කළමනාකරණය. ඒ කියන්නේ Tamanට එන්න පුළුවන් තර්ජන මොනවද? ඒවයින් වෙන්න පුළුවන් හානිය කොච්චරද කියලා බලලා ඒවට ලෑස්ති වෙන එක. හරි. අනිත් එක රටේ තියෙන නීති රීති රෙගියුලේෂන්ස් එන්න නැත්නම් අර ගිවිසුම්ගත අවශ්‍යතා ඒවට අනුකූල වෙන්න මේක උදව්වක්. ඒක වැදගත්. ඔව්. තව වැදගත්ම දෙයක් තමයි විශ්වාසය. දැන් ISO 27001 සහතිකලත් ආයතනයක් නම් පාරිභෝගිකයෝ බිස්නස් පාර්ට්නර්ස්ලා ඒගොල්ලෝ දන්නවා මේ අය තොරතුරු ආරක්ෂාව ගැන හරියට හිතනවා කියලා. ඉතින් විශ්වාසය වැඩි වෙනවා. අන්න ඒක. ඒක ලොකු දෙයක්. සමහරවිට තරංගකාරී වෙළඳපොලක අනිත් අයට වඩා ඉස්සරහින් ඉන්නත් මේක උදව්වක් වෙන්න ඇති නේ. අනිවාර්යෙන්ම. ඒක තරංගකාරී වාසියක් විශේෂයෙන්ම අර දත්ත ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන කස්ටමර්ස්ලා ඉන්නවනම්. ඒ වගේම මේක එකපාරක් කරලා ඉවර වෙන දෙයක් නෙමෙයි. නිරන්තරයෙන් වැඩි දියුණු කරන්න ඕන. ඒ කියන්නේ දිගටම යන ක්‍රියාවලියක්. ඔව්. නිතරම බලන්න ඕන, විගණනය කරන්න ඕන, අඩුපාඩු හදාගන්න ඕන. එතකොට තමයි මේක හරියටම වැඩ කරන්නේ. මේ ඔක්කොම එකතු වුණාම අර දත්ත කඩාවැටීම් වගේ දේවල් අඩු වෙනවා, සංවිධානයේ කීර්තිනාමයත් රැකෙනවා. හරි. පැහැදිලි. එතකොට මේ ISMS එක මේ කළමනාකරණ පද්ධතිය හැදිලා තියෙන්නේ මොන වගේ අංගවලින්ද? මොනවද ඒකේ ප්‍රධාන කොටස්? ඒකෙදී මූලික අංග කීපයක් තියෙනවා. එකක් තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ ආරක්ෂාව ගැන උඩින්ම තියෙන දැක්ම. හරි. ඊළඟට අවදානම් තක්සේරුව සහ කළමනාකරණය. ඒක තමයි හරය මගේ. ඊට පස්සේ අර statement of application කියලා එකක් තියෙනවා. SOA. ඔව්. ඒක ටිකක් විශේෂයි. ඒකෙන් කියවෙන්නේ අපි මොන ආරක්ෂක පාලන, ඒ කියන්නේ controls ද පාවිච්චි කරන්නේ, ඇයි අනිත් ඒවා පාවිච්චි කරන්නේ නැත්ත කියන එකට හේතු සාධක. ඒ කියන්නේ තෝරගැනීමක් තියෙනවා. ඔව්. ඊට අමතරව ආරක්ෂණ අරමුණු තියෙනවා. ඒවට යන්න හදන අවදානම් වලට පිළියම් යොදන සැලැස්මක් risk treatment plan තියෙනවා. ඒ කියන්නේ අර හඳුනාගත්ත අවදානමකට මොකද කරන්නේ කියන්නේ. හරියටම. ඒක අඩු කරනවද වෙන කෙනෙක්ට පවරනවද රක්ෂණයක් වගේ දෙයක්ද නැත්නම් ඒක දරාගෙන ඉන්නවද වගේ තීරණ ඊට පස්සේ කාටද මොනවද වගකීම් කියන එක පුහුණුව සහ දැනුවත් කිරීම annex එකේ තියෙන ආරක්ෂණ පාලන ඊළඟට මේවා හරියට වෙනවද කියලා නිරීක්ෂණය කරන එක ලේඛනගත කිරීම මොකක් හරි ආරක්ෂක සිදුවීමක් වුණොත් මොකද කරන්න කියන ක්‍රියාපටිපාටි සහ අර මම කිව්වා නිරන්තර වැඩි දියුණු කිරීම මේ ඔක්කොම එකට තමයි පද්ධතිය. හරි. දැන් මෙතනදී ISO 27001 සහ ISO 27002 කියලා දෙකක් ගැනත් කතා වෙනවා. මොකක්ද මේ දෙකේ වෙනස? ඒක සරලයි. ISMS එකක් හදන්න සහ සහතිකයක් ගන්න අවශ්‍යම දේවල් requirements කියලා කියන එක. ඒක අනිවාර්යයි. හරි. ISMS 1617 කියන්නේ අර 2017 කියන පාලන ක්‍රම controls තියෙනවනේ. ඔව්. ඒව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙන ලියවිල්ලක්. මාර්ගෝපදේශයක් වගේ guidelines. ඒක අනිවාර්ය නෑ. 2017 විතරක් තිබ්බට සහතිකයක් ගන්න බෑ. ඒ කියන්නේ 27 තමයි ප්‍රධාන එක 2016 කියන්නේ ඒකට උදව්වක් වගේ. ඔව් හරියටම. 27 ක්‍රියාත්මක කරද්දී 27 කියලා උදව් ගන්නවා. හරි. තව වැදගත් දෙයක් කතා වෙනවා වත්කම් වර්ගීකරණය asset classification
ඒ මොකක්ද? ඒකයි වැදගත්. වත්කම් කියන්නේ සංවිධානයේට වටිනා ඕනම දෙයක්. තොරතුරු වෙන්න පුළුවන්, පරිගණක පද්ධති, මෘදුකාංග, සමහර විට මිනිසුත් වත්කම්. ඉතින් මේ වත්කම් ඒවයි වටිනාකම සංවේදීතාව අනුව වර්ගකරන එක තමයි මේ ඇසට් ක්ලාසිෆිකේෂන් කියන්නේ. උදාහරණයක්. හිතන්නකෝ දැන් කම්පැනි එකක පාරිභෝගික දත්ත තියෙනවා, මූල්‍ය වාර්තා තියෙනවා. ඒවා ගොඩක් සංවේදී වටිනා වත්කම්. ඔව්. හැබැයි සමහර වෙලාවට ප්‍රසිද්ධියේ තියෙන මාකටිං බ්‍රෝෂරයක් වගේ දෙයක් එච්චර සංවේදී නැහැ. ඉතින් මෙහිම වර්ග කරලාම අපිට පුළුවන් වැදගත්ම දේවල් ආරක්ෂා කරන්න, සම්පත් හරියට යොදවන්න. ඒ කියන්නේ හැම දෙයකම එකම විදිහට සලකන්නේ නැහැ. නෑ. ඒ වත්කම් මට්ටමට ගැළපෙන ආරක්ෂණ පාලන ක්‍රම තීරණය කරන්න මේ වර්ගීකරණේ උදව් වෙනවා. කවුද ඒවට ඇතුල් වෙන්න ඕන, ඇක්සස් කන්ට්‍රෝල්, කොහොමද ඒ දත්ත හසුරවන්න ඕන වගේ දේවල්. ඒක තේරුණා. දැන් මේ ප්‍රමිතිය ඇතුලේ විතරද වැඩ? එළියෙන් එන අවදානම් ගැනත් බලනවද? උදාහරණකට අර සප්ලයින්ස්ලා වගේ. අනිවාර්යෙන්ම මේක ගොඩක් වැදගත්. තුන්වන පාර්ශ්ව අවදානම් කියලා තමයි කියන්නේ. ISO 24001 වල විශේෂයෙන් අර සපියුම් කරවන්න එක්ක තියෙන සම්බන්ධතා ගැන කතා කරන වගන්ති තියෙනවා. ඒ කියන්නේ අපිත් එක්ක වැඩ කරන බාහිර අයගෙන් අපි ඒ තොරතුරු වලට වෙන්න පුදන අවදානම් අපි කළමනාකරණය කරන්න ඕන. එළියට ගියොත් ඒක ඉක්මනට අඳුන ගන්න, වාර්තා කරන්න, අවශ්‍ය පියවර ගන්න, ඒ වගේම හරිම වැදගත් දේ තමයි ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ආයෙත් ඒ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැමදේම අර මුලින් කතා කරපු චක්‍රයට සම්බන්ධයි වගේ. අවදානම කළමනාකරණය වැඩි දියුණු කිරීම. හරියටම ඔක්කොම එකට බැඳලා තියෙන්නේ. එහෙනම් සාරාංශයක් විදියට ගත්තොත් ISO 27001 කියන්නේ නිකම්ම සහතිකයක් විතරක් නෙවෙයි. නෑ. ඒක සංවිධානයක තොරතුරු කියන වටිනාම වත්කම ආරක්ෂා කරගන්න හදපු අර අවදානම පාදක ක්‍රමානුකූල ජාත්‍යන්තරව පිළිගත් ශක්තිමත් රාමුවක්. ඇත්තටම ව්‍යාපාරයට වටිනාකමක් එකතු කරන දෙයක්. හරියටම මේ ප්‍රමිතිය හරියට ක්‍රියාත්මක කරනවා කියන්නේ සංවිධානීය ආරක්ෂණ තත්ත්වයේ ශක්තිමත් වෙනවා, නීතිමය ගැටලු අඩු වෙනවා, පාර්ශ්වකරුවන්ගේ විශේෂයෙන්ම පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්. ඒකෙන් සංවිධානයක ඔරොත්තු දීමේ හැකියාව, ඒ කියන්නේ රෙසිලියන්ස් එක වැඩි වෙනවා. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක්. දැන් අපි මේ කතා කරපු දේවල් එක්ක අර අවදානම් හඳුනා ගැනීම, පාලන ක්‍රම යොදන එක, සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන එක වගේ දේවල් ගැන දැනගත්තම අපි ප්‍රවෘත්ති වලින් අහන දේවල් දිහා බලන විදිය වෙනස් වෙන්න පුළුවන් නේද? අර දත්ත කඩා වැටීම්, සයිබර් ප්‍රහාර වගේ දේවල්. ඒව වළක්වා ගන්න තිබුණා නේද? කොතනද වැරදුනේ කියලා සමහර විට තව කිතක් ගැඹුරින් හිතන්න පෙළඹෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වගේ සිදුවීමක් වුණාම මේ ප්‍රමිතියේ තියෙන පාලනයක් හරියට ක්‍රියාත්මක වුණා නම් සමහර විට ඒක වළක්වා ගන්න තිබුණා කියලා හිතෙන්න පුළුවන්. ඒක වඳ නිරීක්ෂණයක්.